ඔයාට හරිද? ඔයා හැම වැඩක්ම කරන්න කලින් මම ඔයාලට ලස්සනට මේ උපදේශයක් දුන්නා මතකද ඔන්ලයින් ක්ලාස් එකේදී හරිද? හැම ක්ලාස් එකකටම යද්දි හරිද? මෙන්න මේ කියන මානසිකත්වයේ හිතාගෙන ඔයා පුටුවේ වාඩි වෙන්න කියලා කිව්ව නේද? හැම ෆිසිකල් ක්ලාස් එකකටම යද්දි ළමයි මේ මානසිකත්වය ඔළුවේ තියාගෙන වාඩි වෙන්න කිව්ව නේද ළමයි මේ පන්තියේ ගිහිල්ලා. මොකද්ද මම ඔය කිව්ව මානසිකත්වයේ යම්කිසි වෙලාවක් තියෙනවා මට මේ දැන් අධ්‍යාපනයේ යෙදෙන්න ඒ වෙලාව ඉවරයක් වෙද්දී මම දෙයක් අරගත්තු මිනිසෙක් විදිහට තමයි මේ පුටුවෙන් නැගිටින්න කියන මානසිකත්වය ළමයි ඉස්සෙල්ලාම ඇති කරගන්න ඕනේ. ඔයාලා ළමයි කරන්නන් වාලේ ඔයා යන්නන් වාලේ එහෙම නැත්නම් ළමයි ඕනවට එපා වෙන ළමයි හැම වැඩක්ම මෙච්චර කල් කරේ මම දන්නවා. හරි මමත් ඔහමයි ඒ කාලේ. හරිද? එතකොට හැබැයි දැන් එහෙම නෙමෙයි ළමයි. දැන් මේ ලස්සනට ඔයාලා දැන් මේ ළමයි පිරිසක් හසුරුවන ගමන් ළමයි ඔයාලා ලස්සන වැඩ ටික කරගෙන යනවා. එතකොට ඒ විදිහට ඔයාලව හසුරවන්න මමත් ඔයාලා වගේ වැඩ කරලා බෑනේ. එතකොට මම මේ වැඩ කරන විදිහ තමයි කියන්නේ. දැන් මම අද පන්තියේ පටන් ගන්න කලින් හරිද? මම ලස්සන මානසිකත්වයක් මගේ හිත ඇතුළට දාගෙන තිනවා. මුන් මොනවා පිස්සු කෙලියක් මම හරියට මෙයාට වැඩ ටික කරලා ඉවරයක් කරන්න ඕනේ යම් කිසි කාලයක් ඇතුළත. හරිද? එතකොට තමයි රෙකෝඩින් එක බලන හරිය ළමයෙක්ට මේක අන්තිමයට බලලා ලොකු දේවල් ප්‍රමාණයක් ඉවරයක් කරගන්න පුළුවන් වෙන්නේ. ඇතුලේ ටාගට් එකක් තියෙනවා ළමයි මගේ උනත් දැන් උනා. පැහැදිලිද? මම මේ කොටස් ටික අද දවස් ඉවර කරනවා කියලා. හරිද? මේ කොටස මේ වෙද්දී ඉවර කරනවා කියලා මම ටාගට් එකක් හදාගෙන ඉවිල්ලා තියෙනවා. අන්න ඒ විදිහට අනිවාර්යයෙන්ම මේ පොයින්ට් බලන්න. හරිද? මේ පොයින්ට් බලන්න. එතකොට මෙන්න මේ කියන ලස්සනට දෙවෙනි පොයින්ට් එක විදිහට මම කියන්නේ වැඩේ පටන් ගන්න කලින් ලස්සන මානසිකත්වයක් හදාගන්න. මම මේ වැඩේ මේ වෙලාවක් ඉවර වෙද්දි හරිද ඒ වෙලාව ගැන මම කියන්නම් මේ වැඩේ ඉවරයක් වෙද්දි තමයි මම මේක ක්වොලිටියට ඉවර කරපු කෙනෙක් විදිහට තමයි නැගිටින්න කියන පළවෙනි මානසිකත්වය හදාගන්න දෙවෙනි පොයින්ට් එක විදිහට පැහැදිලිද ළමයි අන්න එතකොට ඔයා මේ මානසිකත්වයේ දිගට අරගෙන ගියොත් ඒ කාලය පුරාවට ළමයි මොනවා වෙනවද ඔයාට අති සාර්ථක කරගන්න පුළුවන් මෙහෙම කරලා නැහැ ළමයි මෙහෙම කරලා නැහැනේ කරන්න පටන් ගන්න ළමයි මේ වචනෙට විශ්වාසය තියන්නලා ළමයි හරිද වචනෙට විශ්වාස තියන්නලා හරි එතකොට මෙන්න මේ කියන විදිහට ළමයි දෙවෙනි පොයින්ට් එක විදිහට මම කියන්නේ මේ ලස්සන මානසිකත්වය තුළ වැඩ පටන් ගන්න හරිද මේ මානසිකත්වයනම තව එකතු කරගන්න ළමයි මෙහෙම දෙයක් ඔයාට අර මම කිව්වනේ වගකීමෙන් ඉඳ ගන්න අර මානසිකත්වයේ ඇතුව හරිද ඔයාට හරිද තවම ફોකසින් කියන දේ මම දන්නවා ළමයි ලොකුවටම නෑ ඔය කොච්චර වා බයිලා ගහුවත් තියෙන ළමයි ඇති හොඳයි හරිද මම කියන්නේ කොච්චර බයිලා ගහුවල් තමයි මම දන්නවා ඔය විනාඩි 5ක්වත් වල ફોකස් එක දැන් තියාගෙන ඉන්න අමාරුයි හරිද එතකොට හරිද අර වගේ ළමයිට කොහොමද අමාරුයි අර නොටිෆිකේෂන් කියන්නේ iPhone එක ටැබ් එකේ වෙච්ච කෙනෙක්ට ඕක කොහොමද තියාගන්න බෑ හරිද එතකොට මෙන්න මේ කියන තුන්වෙනි ටිප් එකේදී මම කියන්නේ ළමයි ඔයා යම්කිසි වැඩක් කරන්න යද්දි ඔයා දාගන්න කාලේ පොඩි මේ පුළුවන් තරම් කෙටි කරන්න ළමයි. හරිද? ඒ කියන්නේ ඔයාට ළමයි දීර්ඝ කාලීන ටාගට් අල්ලගෙන ඉන්නද අමාරු. හරිද? මේ පුංචි කියන්නේ එහෙම නැත්නම් කෙටි කාලීන ටාගට් අල්ලගෙන ඉන්නද අමාරු ළමයි. අපි දන්නවා ළමයි දිගු කාලීන ටාගට් අපිට අල්ලගෙන ඉන්න අමාරුයිනේ. දැන් A level කියන ටාගට් එක දිග හන්දන ළමයි මේ හැමෝම ප්‍රතිසම්පයකින් හැලෙන්නේ. නේ? ඒතකොට ළමයි ඔයාලව එහෙම හැලෙන්න දෙන්නේ නැතුව අරගෙන යන්නනේ අපි මේ කතා කරන්නේ. එතකොට මෙන්න මේ කියන තුන්වෙනි ටිප් එකේදී මම කියනවා ඔයා පාඩම් කරන්න යද්දි අර ඔයා වගකීමකින් ඉඳ ගන්න කියලා කිව්වේ මම. හරිද? ඒ ඉඳගෙන ළමයි ඔයා වැඩ කරන්න යන කාලේ පුළුවන් තරම් ළමයි චූටි කොටස් වල කඩා ගන්න. පැහැදිලිද? මේක ආයේ 100%ක්ම වැඩ. හරිද? ආයේ ටෙස්ට් කරලා බලලා කියන්නේ ඉතින් ඈ. හරිද? මම කියන්නේ 100%ක්ම වැඩ. හරිද? ඔයා හරිද? ඉස්සෙල්ලාම ළමයි විනාඩි 15 විනාඩි 5 ඉතින් වැඩක් නෑ. හරිද? විනාඩි 15 රවුන්ඩ් වලට ළමයි හුරු වෙමු. විනාඩි 15 රවුන්ඩ් වලට හුරු වෙන ළමයි විනාඩි 15 ගේම ගහනවා කියලා කියන්නේ ළමයි ලොකු චැලෙන්ජ් එකක් ඈ. හරිද? විනාඩි 15 රවුන්ඩ් වලට හුරු වෙන්න ළමයි. ඕක ඊට පස්සේ ඔයාට නිකම්ම ආයේ ඔටෝමැටිකලි ඔයාගේ එකට ආවයින් පස්සේ ඕවා වැඩි වෙනවා. මම කියන්නේ මම මේ පටන් ගන්න ස්ටාර්ට්අප් එකක් දෙන්නේ. එතකොට ළමයි විනාඩි 15 රවුන්ඩ්ස් වලට හුරු වෙන්න ළමයි. ඒ කියන්නේ මොකක්ද? විනාඩි 15ක් ඔයා ඔළුවෙන් වෙන් කරගන්නවා මම මොන වැඩේ වුණද වැඩක් දාගෙන තියෙන්නේ යම්කිසි විෂයක හා දැන් පේපර් එකක් හරි මොකක් හරි එක්ක පාඩම් කරනවා හරි මොකක් හරි හරිද විනාඩි 15ක් වෙන් කරගත්තා මේ විනාඩි 15 නම් මැරුණත් නැගිටින්න දෙන්නේ නැහැ හරිද මෙතන මම ලස්සන වගකීමෙන් වැඩක් කරගෙන තියෙන වෙන මානව ලෝක වලට යන්න දෙන්නේ නැහැ විනාඩි 15ක් යනකම් මේ වැඩේ ඉතරයි ඔයාලට පැය දෙකක් තුනක් වැඩ කරන්න කිව්වද මම විනාඩි මේ කියන්නේ ඔයාට වෙන කිසි අරමුණක් නැහැ මේ විනාඩි 15 හරියට ගෙවන එක විතරයි ඔයාගේ අරමුණ නේ A අකුරක් ගන්නවද B අකුරක් ගන්නවද ඈ අර ෆැකල්ටි යනවද මේ ෆැකල්ටි යනවද හෙට පන්ති යනවද අද රැයට කන්නේ මොනවද ඈ හෙට උදේට කන්නේ මොනවද ඈ ඕවද හිතන්න තියෙන්නේ නෑ මේ විනාඩි 15 කොහොමද මම හරියට සාර්ථකව සම්පූර්ණ ඉවර කරන්නේ කියන දේ විතරයි ඔයාලට හිතන්න තියෙන්නේ අන්න ඒතකොට ළමයි වෙන බාහිර එතකොට ඔයාලට ඩිස්ට්‍රැක්ට් වෙන්න මොකුත් නෑ මෙන්න මේ කියන විදිහට ටාගට් ගහන්න පුරුදු වෙන ළමයි විනාඩි 15ක් වැඩ කරා එතකොට ඒක කරලා ළමයි සතුටු වෙන්න ඕනේ හිතෙන් දැන් මේක හිතේ සතුටකුත් නෑ අන්තිමේට කරපු දෙයක්කුත් නෑ අන්තිමේට මතක දෙයක්කුත් නෑ ඔයාලට ඔහොම යන්නේ ඔයාලගේ පාඩම් කිරිලි එතකොට ළමයි මේ විනාඩි 15ක් ඉවර වෙන වාරයක් ගන්න ළමයි ඔයා හිතින් සතුටු වෙන්න ඕනේ නියමයි හරිද වෙනදට වඩා වගකීමකින් විනාඩි 15ක් හරි මං අද වැඩ කරා අන්න ළමයි සතුටු වෙන විදි
පැහැදිලිද? ඔයා මේ ඉගෙන ගන්න ළමයෙක් විදියට ඔයා මේකෙන් සතුට හදන්න එපායිනේ. දැන් ඔයා මොකද කරන්නේ? ඉගෙන ගන්න එක ස්ට්‍රෙස් කියලා ඔයා සතුට හදන්න යනවා YouTube එකට. ඔයා යනවා ගේම් ගහන්න. හරිද? ඔයා යනවා ෆිල්ම් එකක් බලන්න. ඕවද කරන්නේ? එහෙම නෙමෙයිනේ ළමයි. මේ ඉගෙන ගන්න කෙනෙක් ළමයි මේ ලස්සන ගමනක් යන කෙනෙක් මේ ඉගෙන ගැනීමේ process එකෙන්ම තමයි සතුට වෙන්න ඕනේ. පැහැදිලිද මම මේ කියන දේ?